එක පැහැදිලි. මොකද්ද පැහැදිලි? පැහැදිලි නෑ ඒක අපැහැදිලි හන්ද තමයි ඒකට එතන. හේතුව ඔබ වහන්සේ මේ පටලෝකයේ තියෙන මේ සංඥා ඔය එක එක වචන පාලි වචන තියෙනවා. ඒක ඔබතුමා ඔබ වහන්සේ ස්මෘත වෙලා ඉන්නේ. ඔළුව හොද ගන්න බැරුව ඉන්නේ. ඔක්කොම පැත්තකින් තියලා දැන්න පැත්තෙන් කියන ඉවරයි. මේ ගමේ ඉන්න අම්මලා නිවන් දකි. එතනට කියනවා මූත් ප්‍රශ්න නැහැ. මේක දැනෙන කතාවක්. මොකද්ද දැනෙන්නේ? මොකද්ද ආත්මය දැනෙන්නේ? දැන් සංඥාව කියන්නේ මොනවද? සංඥාව කියන්නේ ඇවිල්ලා මේ එතන කම්පණයමනේ. එහෙම. දැනෙන එකනේ. එහෙම. එතකොට සංඥාව ආලෝකයනේ. ඒතර මේ ගින්න මොකද්ද? ඒ ගින්න එක්කෝගෙම එකතු ඇතිවන ගින්න. අර බලය නේද එතන. දැන් ඒකත් ඒ විදිහට එහෙම ඔබ වහන්සේ මේ දැනුම තුළ හිර වෙලා ගොඩක් නිකන් එකක්වත් ගලප ගන්න බැරි වෙලා වගේ. එතකොට ප්‍රශ්න ගොඩකනේ ඉන්නේ. අර දන්නවද මේ සිතුවිල්ල ප්‍රශ්න ගොනට හේතුව? දැන් ඔය කතා කරන්නේ වැල් වටාරන්නේ. වැල් වටාරන් කතා කරන්න හේතුව මේකනේ. දැන් ඔබ වහන්සේගේ මාර්ගය මොකද්ද කියන්නේ? ඔබ වහන්සේ යන නිවන් මාර්ගක් තියෙන්නේ. අනිත් අය පැත්තකින් තියමු. ඔබ වහන්සේගේ නිවන් මාර්ග යන මාර්ගය මොකක්ද කියන්නේ? ඉතින් මේ ආයතන වලට සකස් වෙන දේ ඇත්තක් නොවේ කියන එකනේ එතන තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේ අඩුතරමින් කමටහනක් හරි තියනද ඔබ වහන්සේට? දැන් ඔබ වහන්සේ ඉන්න තැන දන්නවද? ඔබ වහන්සේ දැන් මේ මාර්ගය තුල කොතනද ඉන්නේ? ඒකත් හොයාගන්න බැරි ඔබ තරම්. වහන්සේට ආසාක්ෂය ඥානයක් නැද්ද? එන නිවනක් නැහැ. කිසි ඔය කියවනෝ විතරයි. ඔබ වහන්සේ මේකට උත්තර දෙන්නේ නැත්නම් වටේ යනවා නම් ඔබ වහන්සේ බොරු කරන්නේ. ඔබ වහන්සේගේ ආසාක්ෂය ඥානය කොතනද තියෙන්නේ? කෙලෙස් ඔබ වහන්සේ කමටහන මොකද්ද? ඔබ වහන්සේ අඳුරගෙන තියෙනවද? අපි ඊයේතර අම්මා කෙනෙකුට කිව්වනේ. අනුන්ගේ බලන්න කලින් තමන්ගේ බලා ගන්න කියලා. ඒ අම්මගෙන් ඇහුවනේ ඔක. අපි මේ දිගටම කියනවනේ ආන්දෝලනාත්මක එකේ මේ කතාව. අවුරුදු ගණන් බනහපුවා අවුරුදු දෙකකට වැඩි බනහපුවාට ප්‍රශ්නයක් තියෙනවා. එයා හැම කෙනෙක්ගේම තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන් ඉන්න තැන දන්නේ නැහැ. තමන්ගේ කමටහන දන්නෙත් නැහැ. ඊයේතර අම්මා කෙනෙක් අදිමාන්නයක් තියාගෙන නැහැ කියනවා. ඒ මානෙට එයා මහත්තයා ගැන එයාට තියෙන ගැටීමක්. පටිගය. එයා ඉන්නේ ද්වේෂ මූල සිතකේ. එතරම් එයාගේ තියෙන්නේ අතරම් පිරිහීමක්. ඕවා දැනුමින් කියුවට වැඩක් නැහැනේ. තමන්ගේව තියෙන්නේ මහත්යත් එක්ක මහත්තයා මෙහෙමයි කියලා කියනකොට දරුවෝ ගැන කියනකොට කිසිම ප්‍රසාදයක් නැහැ. කියන්නේ මහත්තයා ගැන කියනකොට කිසිම මේකක් නැතුව එයාගේ තියෙන කේන්තිය ඇතුලේ තියෙන ද්වේෂය පටිගේ අපිට පේනකොට මෙයා මානිය මක්කට අතිමානී කුකුරෝ කියෝ වගේ කෙලින්ම සර්පෙක් වගේ උපදින්න ඕන. හුස්ම ටික කියව. ඇයි දැන් ඉන්නේ එහෙමයි. එයාගේ ගති ස්වභාවය ඒකනේ. සර්පෙක් වගේ. ඔය දැනුමින් කියුවට වැඩක් නැහැනේ. සුකුම සිතක් නෑනේ. ඔය එක වචනයක් වැඩක් වෙන්නේ නැහැ නේද? ඒ තමයි ගස් ස්වභාවය තමයි දැනෙන්නේ නැත්නම් තමන්ට මාර්ගය නැත්නම් තමන් මාර්ගය නැහැ කියලා දැනගන්න ඕනේ. තමන්ට තියෙන ස්වභාවය දැනගන්න ඕනේ. තමන්ට මාන්නයක් නම් මේක මාන්නි කියලා දැනගන්න ඕනේ. තමන් මාර්ගයේ ඉන්නේ පෙ ඉස්සල්ලාම. ආසක්ෂ ඥානෙ තියෙන්නේ පෙ. එහෙම නැතු මේ නිවන්ම ගන්න නෑනේ කාටවත්. තවබෝසගේ ප්‍රශ්නය අහන්නේ. හැමදාම ඔය ඔහම ගලිබ්බ වගේ ඉඳලා කට්ටි පැන ඉඳලා අනිත් පැයට පඬිතකම් කියවලා ඕවාරියන්නේ නැහැ. වට යන්න බෑ. හැමදාම එකතැන. දැන් ඔය ගොඩක් අයට එකතැන හිර වෙන්න හේතු ආරස පෙන්නලා දෙනවනේ. දැන් ආන්දෝලනාත්මකයේ දිගටම කෙනකෙනා සුද්ධ කරගන්නේ කොහොමද? ඇත්තටම අපි මේ නිකන් සුරංගනා කතා කියනවා වගේ නිකන් උඩ බලාගෙන හිටියට මේ අපිට අපිව දැකලා නැහැ කියන එක ඒගොල්ලන්ට තේරෙනවා. එතනින් තමයි ඇස්සරේ. අර දැනුමින් ඔහේ වට යනවා කියෝ බනත් අහන්නේ ඒ තමන් ඉන්න ඒ පාට කන්නඩි දාගෙන. තමන් ඉන්නේ ගිනි ගොඩක. ගිනි ජාලයක. බොරු කයි කතන්දර ගහලා වැඩක් නැහැ. දැන් තමන්ට ආස්වාක්ෂය ඥානෙ නැත්තේයි කියලා දන්නවා. තමන්ට ආස්වාක්ෂය ඥානෙ තියෙනවා නම් තියෙනවා කියලා පෙන්නන්නේ. දාරංශ අහනවනේ. බුදුන් වහන්සේත් එහෙමයි. අධිගත සමාධිය ඔබට
තියේද කියලා බුදුන් වහන්සේ අහනවනේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. ඒ තිතිය නොපවතී ස්වාමීනි කියලා කියනවනේ. එහෙනම් හේතු කිම කියලා අහනවනේ. හේතු ඔබ දන්නේ හිද? එහෙනම් අනුරුද්ධෙන් අසන්න. ඒ හේතු මෙසේ. උපක්ලේශ සූත්‍රයේ Tamanට තියෙන කෙලෙස් පෙන්නනවා. ඒ බුදුන් වහන්සේම කියන්නේ නැද්ද? මේ මාර්ගය යන අයට ඒ මාර්ගයේ අවසානයේ කරා යන තාක්කල් අවසානට පත් වෙලා නැති තාක්කල් එයාට මේ ප්‍රශ්නේ තියෙනවා. අවිද්‍යාව. මොකද අවිද්‍යාව? තමන්ගේ ස්වභාවය නොදැනකම. ඒක අවිද්‍යාව. අවිද්‍යාව භූමිය තමයි මේ කතාව තියෙන්නේ. මොකද්ද මේ අවිද්‍යාව භූමිය? මේ ලෝකයේ ඇත්ත වෙලා යන්තම් හරි තියෙන තාක්කල් එයා සසරේ. ඒක තමයි කම්පන, ඒක තමයි වයිබ් එක. ඒක තමයි සාස. ඒක තමයි සසර. මේ මොහොතේ මේ දැන්නේ කම්පනේ තියෙන්නේ. මේ මොහොතේ මේ එක සිතක ඒ කොච්චර සිතුවිලි පහළවත් ඒ ස්වභාවය හැම සිතේම තියෙන. එහෙනම් සිතුවිලි කියන්නේ කම්පනයක් නම් ස්පාක් එකක් නම් ඒ උපාදවය ධම්මිනෝ කියලා පෙන්නන්නේ බුදුන් වහන්සේ යෝබන්තේ කියලා කියන්නේ විදිත්වාන කියලා කියන්නේ. එතන කම්පනේ තියෙන තාක්කල් අන්ත දෙක තියෙන තාක්කල් වයිබ් එක තියෙන තාක්කල් ස්පාක් එක තියෙන තාක්කල් ඔක්කොම වචන එකයි. Tamanට තණ්හාව තියෙන තාක්කල් ඒ කෙලස් තියෙන තාක්කල් ඔක්කොම එකයි. නන්දිය තියෙන තාක්කල් ඒ උද්දීපනේ තියෙන තාක්කල් ඒ බුදුන් වහන්සේ පෙන්නන්නේ එකම කතාවයි. දැන් තමන්ගේ කොතනද ඒ ස්වභාවය කොච්චර තියනවද කියලා තමන් ඉස්සලා හඳුනගෙන ඉන්නවා. කාට මොන බණ ගැහුවත් මොන බයිලා කිව්වත් මොන බණක් කිව්වත් තමන්ගේ එක දැනගෙන නොගියොත් තුච්චයි කියන තැන බුදුන් වහන්සේ ඉන්නේ. තුච්ච පොට කියන තැනයි. බුදුන් වහන්සේ අගය කරන්නේ නැහැ. බුදුන් වහන්සේ අගය කරන්නේ අර ප්‍රතිපදාවෙන් මාපු දන්නෝ ඉතින් මොකද්ද පූර්ව භාග ප්‍රතිපදාව? මොකද්ද අපර භාග ප්‍රතිපදාව? පොතක තියෙන වාක්‍යයක්ද වචනයක්ද නැහැ. තමන් ඉන්න තැන දන්නවා කියන්නේ. එයාගේ ගමන දන්නවා. එයා ඒ ප්‍රතිපදාවේ ඉන්න කෙනා කියන්නේ එයා මේ මාර්ගයේ ඉන්න කෙනා. එයාගේ ස්වභාවය අඳුනගෙන ඉන්නේ. එයා ඒකාන්තයෙන් නිවන් දකිනවා. එහෙනම් ඔය කියන ප්‍රතිපදාවේ තුච්ච පොටිල නැහැ. ඒ නිසායි කැලේට යන්නේ. සංවේගයක් ඇති වෙනවා. ඇයි මට මෙහෙම කිව්වේ? ඇයි මං තුච්චයි කිව්වේ? ඇයි අර ගෝලුව ඉස්සරහා මට අපහාස කරේ? අන්න මානෙට වදිනවා. ඒකම තමයි යාගේ මාන්නෙම තමයි යාගේ කමටහන්. යාර තියෙන්නේ මම දන්නවා කියලා මාන්නය. පොටල් භික්ෂුවේ කමටහන් එතන තියෙන්නේ. මම දන්නවා කියන එක ආවට පස්සේ ධම්ම උද්දච්චයේ ඉන්නේ. මේක එහෙම දැනුමෙන් මම දන්නවා කියන බණක් නෙමෙයි. මම දන්නේ නැහැ කියන තැනයි නිවන තියෙන්නේ.